මේ ගාන ඇවිල්ලා මේ 2025 මේ අවුරුදු දෙවිවල ළමයින්ට මේ හුරු පෘතු ගන්න. හරිද? 11 වෙනි රචනා ප්‍රශ්න PO පේපර් එකේ 11 වෙනි රචනා ප්‍රශ්නේ මේකේ ඒ කොටස. හරි? වර්ග සමීකරණ ගාන ශේෂ ප්‍රමේයය. හරි. වර්ග සමීකරණ ගානේ පළවෙනිම කෑල්ල. හරි. මේක මේ සැරේ පේපර් එක ගොඩක් අමාරු කියලා කියනවා. හරි. තියරි ගොඩක් තිබ්බ සංකීර්ණයි කියලා කියනවා. එතකොට මේක මේ සංකීර්ණ කතාවක් නෑ. මේක මේ තියරි හරියටම අහපු කතාවක් තමයි තියෙන්නේ. හරිද? මේ පේපර් ඇත්තට මම මේ මගේ 2027 ළමයින්ට ලියුවා මේක. කියන්නේ එයාට ලියන්න පුළුවන් ගණන් ටික ලියුවා. මේවා හැම හරි සාමාන්‍ය ගණන් මේ. හරි. මම මේවල පොඩි තැන් වලින් හැබැයි ලකුණු මිස් වෙන්න පුළුවන්. බලන්න මේ ගානේ කියුවට පස්සේ fx කියලා සමීකරණයක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා x තාත්විකයි k තාත්විකයි. හරි. ඊට පස්සේ fx සමාන 0 වෙනවන මේ fx සමාන බිඳුව සමීකරණය 0 වෙනවන තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙන බව වෙන්න. හරි. 0 වෙනවන කතාවක් තියෙනවා. මෙන්න මේ කියන්නේ මිස් වෙන්න පුළුවන් ළමයින්ට. 0 වෙනවන. හරි. දැන් මූල කියලා කියන්නේ මොනවද? මූල කියලා කියන්නේ මේ fx සමානයි සමීකරණය මොකද්ද? මෙයා තෘප්ත වෙන විදියට මෙයාට ගන්න පුළුවන් උත්තර. හරි. නැත්නම් මෙයාට එන විසඳුම. උත්තර එක්ස්ට්‍රා මොනාරි අගය දැම්මොත් මේ වම් පැත්තේ උත්තරේ දකුණු පැත්තට සමාන වෙන විදියට මෙයාට ගන්න පුළුවන් උත්තර වලට තමයි මූල කියලා කියන්නේ. හරි. දැන් මේ fx සමාන බිඳුව සමීකරණය. ඒ කියන්නේ එක්ස්ට්‍රා මොකක් කරා අගයක් දැම්මොත් එහා පැත්තේ බිඳුව වෙන විදියට ගන්න පුළුවන් උත්තර. හරි. මේ කැටියට x සමාන බිඳුව කෙනෙක් ගන්න බෑලු. හරි. ශුන්‍ය නොවන මූලයක් තියෙනවා කියලා කියන්නේ මේ x වෙන උත්තර ටික මේ x වෙන උත්තර ටික උත්තර දෙකක් යන වර්ග සමීකරණය එකක් බිඳුව වෙන්න බෑ. බිඳුව වෙන්න බෑ. හරි. ඒ කියන්නේ fx සමානයි බිඳුව කියන සමීකරණය අපි f බිඳුව කියන එක ආදේශ කළොත් එහෙම මේ උත්තරේ මේ පැත්තෙන් එන උත්තරේ බිඳුවක් වෙන්න බෑ. හරි. අපි ආදේශ කරලා බලමු. f සමාන බිඳුව දැම්මොත් එන්නේ x වර්ගයේ බිඳුවයි ඍණ 2යි kx කියන්නේ බිඳුවයි අපිට උතුරන ඍණ k වර්ග ඍණ 1. හරි. ඔන්න f බිඳුව රායි වෙන මේ උත්තරේ. අපේ හැටියට නම් මොකක්ද දෙන්න ඕනේ? fx සමානයි බිඳුව සමීකරණ x සමාන බිඳුව කියන ආදේශ කළොත් එහෙම උත්තරේ බිඳුවක් නොවෙන්න ඕන. හරි. එහෙනම් මේ උත්තරේ බිඳුවක් නොවෙන්න ඕන. හරි. k වර්ගය කියන්නේ කවුද? k කියන්නේ තාත්වික සංඛ්‍යාව. තාත්වික සංඛ්‍යාවක වර්ගය නම මේ k ගේ තාත්වික සංඛ්‍යාව එයාගේ වර්ගය අනිවාර්යයෙන් බිඳුව හෝ එහෙම නැත්නම් ධනාගය. එක්ක බිඳුව එක්ක ධනාගය. හරි. හිතන්න මම බිඳුව කියලා. ඒතර බිඳුවට ඍණාග එකක් එකතු වුණොත් උත්තරේ කීයද? ඍණ 1යි. හරි. මෙතන උත්තරේ ධන එකක් කියලා නම් ධනාගයක් කියලා. ඒතර ධනාගයකුයි මෙතන ඍණයෙන් ගුණුනොත් දැන් ඍණ. ඍණයි ආයත ඍණ උත්තරයක්. එහෙනම් මේ උත්තරේ කවදාවත් මොකද වෙන්න ඕන? බිඳුවක එන්න බෑ. එම නිසා මොකද වෙන්න ඕන? x සමානයි බිඳුව වේ. ශුන්‍ය නොවන මූලයක් තමයි තියෙන්නේ. හරි. ශුන්‍ය නොවන කියන්නේ x සමානයි බිඳුව තමයි x සමානයි බිඳුව කියන්නේ මූලයක් නෙමෙයි. එහෙනම් x සමාන බිඳුව කියන උත්තරේ මෙයාට ගන්න බෑ. මෙයාට උත්තර නිදියට. එහෙනම් පළවෙනි කැලල හරියනවා. හරි. තාමත් හරියන ඉවර නෑ මේක. තව තියෙනවා. හරි. තාත්වික මෙන්න මූල දෙකක් ඇති බව පෙන්නන්න. හරි. මූල ගැන කතා කරනවා අපි දන්නේ මොකක්ද සමීකරණ. සමීකරණේ තීරිය ගැන මේ විවේචකයෙන් තමයි කතා කරන්නේ. ඩෙල්ටා. b වර්ග වෙන 4ac. හරි. මෙයා ගැන කතා කරා. හරි. විවේචකේ කවුද? මෙයා විවේචකේ කවුද? විවේචකේ b වර්ගය. ඍණ 2යි k ගේ වර්ගය. කවුද? 4යි k වර්ගය. එකපාර ලියන්න පුළුවන්. b වර්ග ඍණ 4යි ac 4යි ac a එකයි c c කවුද? ඍණ k වර්ග ඍණ 1. අවම එන්නවා. හරි. ඔබ කතන්දරක් තියෙනවා. හරි. දැන් මේක අපි සුළු කරලා බලමු. 4යි k වර්ගය මෙතන එනවා ධන 4යි k වර්ගය මෙතන එනවා කවුද? ධන 4. හරි. මෙතනින් අපි ඔක්කොගෙම 4ක් ගමුකෝ. 4ක් එළියට ගත්තොත් එහෙනම් මෙතන එනවා k වර්ගය 2යි k වර්ගය ධන 1. හරි. k වර්ගය කියන්නේ අනිවාර්යෙන්ම ධන හෝ බිඳුව. එක විවේචකයේ ධනනේ. සෝරි මේ k තාත්වික සංඛ්‍යා වර්ගය කියන්නේ එක්ක බිඳුව හෝ කොහොමද ධන වර්ගයක් කියන්නේ බිඳුව හෝ ධන සංඛ්‍යාවක්. බිඳුව ධන සංඛ්‍යාව. එයාට ධන උත්තරයක් එකතු කළොත් අනිවාර්යෙන්ම ධන. මේ කියන්නේ ධන. 4 කියන්නේ ධන ළම. ඒතර මේ උත්තරේ අනිවාර්යෙන්ම ධන සංඛ්‍යාවක් එන්නේ. ඒ කියන්නේ විවේචකයේ මෙතන බිඳුව වෙන්න බෑ. ඔය වෙලාවක හරි බිඳුව උනොත් දැන් ධන එකක් එතනත් උත්තරේ ධන කියන්නේ. එහෙනම් මෙහා අනිවාර්යෙන්ම බිඳුවට වඩා විශාලයි හෝ සමානයි. හරි. සෝරි බිඳුවට වඩා විශාලයි. සමාන කැලේ නැහැ. මෙතන ධන උත්තරයක් විතර එන්න පුළුවන් බිඳුව වෙන්න බෑනේ කීයට. ඒතර විවේචකයේ අනිවාර්යෙන්ම ධනාගය. විවේචකයේ ධනය කියන්නේ මොකද්ද? එම නිසා ප්‍රබින්න තාත්වික මූල ප්‍රබින්න තාත්වික මූල ඇත. අන්න ඒක අතන්දරෙත් හරි. දැන් තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙන බව පෙන්වන්න. හරි. මේක තමයි ළමයි වරද්ද ගන්න දැන්. තාම මෙතනින් ඉවරනේ. තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා පෙන්වන්න. හරි. අපි
ශුන්‍ය නොවන මූලයක් තියෙනවා කියලා කිව්වා. ප්‍රබින්න තාත්වික මූල තියෙනවා කියලා කිව්වා. මූල දෙකක් තියෙන කතන්දරේ ළමයි. මෙහෙම ගන්න පුළුවන්. හරි. මෙහෙම ගන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මේ k තාත්වික සංඛ්‍යාවනේ. k බිඳුව කියලා දන්නවා. k බිඳුව කියලා දන්නවා. k බිඳුව කියන ආදේශ කරොත් එimhe fx කීයද? fx එකේ කීයද? x වර්ගය මේ කියන්නේ බිඳුවයි ඍණ k වර්ග ඍණ 1. උත්තරේ ඍණ 1යි. හරි. මෙයා fx සමානයි බිඳුව සමීකරණයට. ඒතර මම මෙයා ගත්තොත් එහෙම x වර්ගය ඍණ 1 සමානයි බිඳුවට x සමානයි ඍණ 1යි ධන 1යි කියලා උත්තර දෙකක් එනවා. නේ? x සමානයි ධන 1යි ඍණ 1යි. ඔන්න උත්තර දෙකක් තියෙනවා. මේ x බිඳුවටත් අසමානයි ප්‍රබින්නයි මූල දෙකක් තියෙනවා. හරි. ඒ වගේම k විශාල අවස්ථාවකට අපිට පෙන්වන්න පුළුවන්. හරි. k බිඳුවට විශාල අවස්ථාව කියලා ගත්තොත් එහෙම. හරි. ඔන්න මේ කතන්දරේ හරි. x ශුන්‍ය නොවන කියලා පෙන්නුවා. ඒ මූලය ශුන්‍ය නොවන කියලා පෙන්නුවා. ප්‍රබින්න තාත්වික කියලා පෙන්නුවා. මූල දෙකක් තියෙනවා කියලා පෙන්නුවා. හරි. ඔන්න උත්තරය තමයි ඔහොම තමයි ගන්න. හරි. මේක මිස් වුණොත් එහෙම ලකුණු 7 10 මිස් වෙන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි කැලේ ගන්න ඉතින්. මේක මොකද්ද මේ සම්පූර්ණ තියරියක් අහලා තියෙන්නේ. හරිද? අමාරු කාරණයක් නෙමෙයි. තාත්වික ප්‍රබින්න දැක්ක ගමන් ළමයි විවේචකේ ගත්තා. මෙහෙම පෙන්නුවා. එහෙම ලිව්වා. අප්‍රබින්න තාත්වික මූල දෙකක් අතර. එතනින් ගානේ කරන්නේ නැහැ ළමයි. හරිද? මේක සම්පූර්ණ හිතන්න තියෙන්නේ. හරි. මේක අමාරු කරන්නේ නෙමෙයි අතන. අමාරු කියලා කිව්වනේ. හරි. මේ වගේම තමයි ස්ටාර්ට් දෙන ගන්න මේකේ ඊළඟ තියෙන මූල දෙක අන්තරය ගන්න. මම ඒක YouTube වීඩියෝ එක දාලා තියෙනවා. බලන්න. හරිද? මූල දෙක අන්තරය ගන්න. ඒකත් සාම්ප්‍රදායික ගාන. කිසිම වෙනසක් නැහැ. ඒකේ අන්තිම කැලේ විතර චුට්ටක් තියෙනවා. ඒ සමීකරණය ඇසුරෙන් අපහෝණයක් තියෙනවා. තවත් සමීකරණ දෙකක ඡේදන ලක්ෂ්‍ය අතර මේ තිරස් දුරක් හොයන්න තියෙනවා. හරි. හරි සාමාන්‍ය ගානක් ඒක. හරි. පොඩ්ඩක් අපහෝණය වෙනස් කරලා තියෙනවා. හරි. මේ ඇවිල්ලා සම්පූර්ණ සාම්ප්‍රදායික ගාන. හරිද? හරි. අපි වීඩියෝ බලන ළමයි මේ සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා YouTube එකේ.